ඉතින් තවත් ලස්සනම අලුත් දවසක රසම රස කෑමයකුත් එක්කම ඔයාලා හැමෝම හමුවෙනගෙන මට ගොඩාක්ම සතුටුයි. අද මං ගෙන තියෙන්නේ රසම රස අඹ කරි එකක් කොහොමද ගෙදරදී හදාගන්න කියලා. මේකේ පෙනි රහකුත් එනවා. ඒ වගේම කාලේ ඉවර වුණාට පස්සේ මාරම සෙරගතියක් තමයි තියෙන්නේ. ඉතින් මේ විදිහට කොහොමද මේ රසම රස අඹ කරි එක හදාගන්න කියලා අපි බලමු. එදා දවසේ මං අම්මගේ අතින් තමයි මේ අඹ කරි එක හදාගත්තේ. ඒකට අඹ ගෙඩි 5ක් අරගෙන ඒකේ පොතු ටික අයින් කරලා එක අඹ ගෙඩියක් 4කට කපා ගත්තා. ඊට පස්සේ ඒකේ ඇතුල් පෙත්තේ තියෙන ඇට ටික අයින් කරලා ඒ වගේම තවත් පොතු වගේක් තියෙනවා ඇතුල් පෙත්තේ ඒ ටික අයින් කරගෙන මෙද හරියේ මේ වගේ කොටු හෙඩියට චූටි විදිහට කපා ගන්න ඕන. එතකොට තමයි ෆ්ලේවර්ස් ටික ඔක්කොම අඹ ගෙඩි ඇතුළටත් වැදින්නේ. ඊට පස්සේ මේ අඹ ටික තෙම්බෙන ගානට වතුර එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරලා හොඳට කලවම් කරගෙන විනාඩි 5ක් වගේ වේලාවක් හොඳට තම්බලා අරගන්න ඕන. විනාඩි 5ක් වගේ වේලාවක් තම්බගත්තට පස්සේ අපිට මේ පදමට අඹ ටික හොඳට තැම්බිලා එනවා. ඊට පස්සේ ඒකේ තියෙන වතුර ටික අයින් කරගෙන වෙනත් භාජනයකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකට කහ කුඩු තේ හැඳකුයි මිරිස් කුඩු තේ හැඳි දෙකකුත් එකතු කරගත්තා. ඒත් එකම ලුණු ගෙඩියක් හීනට කපලා එකතු කරගත්තා. ඒ වගේම මිරිස් කරල් දෙකකුත් මේ විදිහට මෙදින් කපලා එකතු කරගන්නවා. ඒත් එකම කරපිංචා ටිකකුත් එකතු කරගෙන සීනි එකතු කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම සීනි එකතු කරගත්තොත් තමයි මේ අඹ කරි එක ගොඩාක්ම රසම. මම මෙතනදී සීනි මේසේ හැඳි 2ක් වගේ එකතු කරගන්නවා. ඒත් එකම අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරලා වතුර චූට්ටක් දාලා හොඳට කලවම් කරගන්න ඕනේ. ඒ විදිහට අඹ ටික හොඳට මික්ස් කරලා තියලා තවත් භාජනයක් ලිපේ තියලා රත් කරගෙන ඒකට අඹ තේ හැඳි 2ක් වගේ එකතු කරගන්නවා. ඒ ටික එකතු කරගෙන අඹ ටික හොඳට පිපුරුනාට පස්සේ තෙල් මේස හැඳි 3ක් එකතු කරලා තෙල් ටික හොඳට රත් වෙන්න තියෙනවා. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ලුණු ගෙඩි භාගයක් හීනට කපලා එකතු කරගෙන ලුණු ටික රන්වන් පාට වීගෙන එනකොට කරපිංචාත් එක්ක එකතු කරගන්නවා. ලුණු ටික හොඳට රන්වන් පාට වුණාට පස්සේ මික්ස් කරලා තියාගත්තු අඹ ටික මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නවා. ඒත් එකම තවත් වතුර චුට්ටක් කැමති නම් එකතු කරගන්න. වතුර චුට්ට එකතු කරගෙන ආයෙත් හොඳට මේ විදිහට කලවම් කරගන්න ඕන. මේ අඹ කරි එකට ගොඩාක්ම අවශ්‍යම දෙයක් තමයි අඹත් ඒ වගේම සීනිත්. අනිවාර්යයෙන්ම අඹත් සීනිත් එකතු කරගන්න ඕනේ. එතකොට තමයි ගොඩාක්ම රසම. ඉතින් මේ විදිහට එකතු කරගෙන හොඳට කලවම් කරලා විනාඩි 10ක් වගේ වේලාවක් හොඳට තම්බලා අරගන්න. විනාඩි 10කින් පස්සේ අපි එකතු කරගත්තු අඹ ටික මේ විදිහට හොඳට ස්මෑෂ් වෙලා තියන්න ඕන. ඒ විදිහට හොඳට ස්මෑෂ් වෙලා ඒ වගේම පෙනි බේරෙන අඹ කරි එකක් අපිට හදලා අරගන්නට පුළුවන්. බත් එක්ක මේක විතරක් තිබ්බත් ඇති හොඳට කන්න පුළුවන්. මේක මාරම රසයි. අනිවාර්යයෙන්ම හදලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ මාත් එක්ක ෂෙයා කරගන්න. තවත් ලස්සනම වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙන සුබ දවසක්.